ඉතින් දුවේ පුතේ මම ඔයාලට පොරොන්දුණු ආකාරයටම ඔන්න අද අලුත් ඉංග්‍රීසි පාඩමක් අරගෙන මම ඔයාලයි ඉදිරියට ගොඩ වැදුණා. ඒ තමයි present continuous tense. අපි එහෙමනම් කලින් වීඩියෝ එකකින් simple present tense ඉගෙන ගත්තා. ඒ කියන්නේ සරල වර්තමාන කාල අවස්ථාව. කාල අවස්ථාවල් 12ක් තියෙනුනේ active voice වලනේ. passive voice වල කාල අවස්ථාවල් 8ක් තියෙනවනේ. ඉතින් මං එදා ඔයාලට කිව්වනේ මෙන්න මේ 12යි ඒ 8යි ඉගෙන ගත්තොත් ඉංග්‍රීසි භාෂාවේ අපි ගොඩාක් දුර ගියා කියලා. ඉංග්‍රීසි භාෂාවේ හදවත වගේ කියලා මේ කාලවල ටික කියලා කියන්නේ. ඉතින් ඔයාලා හිතන්නේ නැති මේක නම් මොකද්ද මේ ටික කටපාඩම් කරගන්න පුළුවන් නේ කියලා පුතේ. හරි. එහෙම අපිට පුළුවන්. එහෙම පුළුවන් වුණාට මේක අපි අවබෝධ කරගන්න ඕනේ. මොකද වර්තමාන කාල අවස්ථාවල්ම 4ක් තියෙනවා. අතීත කාල අවස්ථාවල් 4ක් තියෙනවා. අනාගත කාල අවස්ථාවල් 4ක් තියෙනවා. නේ? එහෙනම් මගේ thumbnail එකේ තියෙන විදිහට අපි මේ නොතේරෙන ඉංග්‍රීසිය තේරෙන සිංහලෙන් ඉතාමත්ම සරලව ඉගෙන ගමු. ඊට පස්සේ අපිට පුළුවන් අපිට මේ ඉංග්‍රීසි භාෂාව ඕනෑම විදිහකට අපිට සිංහලෙන් හිතන ඕනෑම විදිහකට හසුරවන්න. ඉංග්‍රීසි වලට ඒ ගත්ත අයට ඉංග්‍රීසි ඕන විදිහට හසුරවන්න බෑ. සමහර කට්ටිය ඩිප්ලෝමා සහතික අරන් එනවා ඉංග්‍රීසි භාෂාව ඕන විදිහට හසුරවන්න බෑ. ඇයි එහෙම වෙන්නේ? ඒක ඉගෙන ගන්න ඒගොල්ලෝ සහතිකයක් ටාගට් කරලා නැත්තම් A එකක් ටාගට් කරලා B එකක් ටාගට් කරලා O level වලදී 20ක් විදිහට විතරයි. ඊට පස්සේ ඒගොල්ලෝ එක පැත්තකින් තියලා තියෙනවා. එහෙම නෙමෙයි මේ ඉංග්‍රීසි භාෂාව කියන්නේ මුළු ජීවිත කාලයටම අපිට අවශ්‍ය වෙන දෙයක්. මේක හොබි එකක් කරගන්න ජීවිතය වාල විනෝදාංශයක් කරගන්න. ඉංග්‍රීසි ෆිල්ම් එකක් තේරෙන්න පටන් ගත්තට පස්සේ ඉංග්‍රීසි ප්‍රවෘත්තියක් තේරෙන්න පටන් ගත්තට පස්සේ ඉංග්‍රීසි සින්දුවක් තේරුම් ගත්තට පටන් ගත්තට පස්සේ ලෝක සාහිත්‍ය විඳින්නට දැනුණට පස්සේ ඔයාලටම ඉංග්‍රීසි භාෂාව හොබි එකක් කියලා තේරෙයි. වැඩි කතාවක් අවශ්‍ය නැහැ. අපි present continuous වලට යමු. වර්තමාන කාල මාත්‍රාවල් 4ක් තියෙනවානේ. ඉතින් අපි විශ්ලේෂණාත්මකව ඉගෙන ගමු. අපි විශ්ලේෂණය කරමු මේ 4 ඉගෙන ගත්තට පස්සේ. නේ? එහෙනම් අපි present continuous වලට යන්. present continuous කියලා කියන්නේ වර්තමාන තත්කාලීන අවස්ථාව සිංහලෙන්. එහෙම කිව්වට ඔයාලට පැහැදිලි නෑ මන් දන්නවා. ඒ කියන්නේ පුතේ යමක් කෙරෙමින් තින්නවා. මේ වෙලාවේ යමක් කරනවා නම් අපි මේ දවස්වල අපි යමක් කරනවා නම් අපි නුදුරු වනාගතේ යමක් සැලසුම් කරනවා නම් කරන්න, සැලසුම් කරලා තියෙනවා නම් කරන්න. අන්න ඒ වගේ අවස්ථාවල් භාවිතා කරන තමයි මේ present continuous tense ගන්නෙ. අපි ඉගෙනගෙන තියෙනවා නේද? present continuous tense කියන්නේ මොකද්ද? ක්‍රියාව ing එකෙන් තියෙනවනේ උපකාරක පද am is are. කරමින් තියෙනවා, කරමින් සිටිනවා. ඔන්න පාඩම ඉවරයි. එහෙම නෑ මම පුතේ. ඔයාලට හිඩසක් තිරු ගන්නන්න නැහැ. පාඩමෙන් එළියට එන්නේ මේ පාඩමේ තියෙන සියලුම හිඩස් ඔයාලා සම්පූර්ණ කළා. මෙන්න මේ සිංහල වාක්‍ය ටික පොඩ්ඩක් බලා ගන්නකෝ. මම දැන් දවල්ට කන්නේ. අපි දැන් ටීවී බලනවා. ඒගොල්ලෝ දැන් ක්‍රිකට් ගහනවා. ඒ අය මේ දවස්වල විභාගයට පාඩම් කරනවා. එයා හැම වෙලාවෙම වැඩට එන්නේ පරක්කු වෙලා. මගේ ඉංග්‍රීසි දැනුම මේ දවස්වල ටිකෙන් ටික වැඩි වෙනවා. දවසින් දවස කාලගුණය වෙනස් වෙනවා. ඔන්න ඔයගේ වාක්‍ය අපිට කතා කරන්න පුළුවන්. මෙන්න මේ present continuous tense එක හරියට නිම කරොත්. වැඩි දුර යන්න අවශ්‍ය නැහැ. present continuous තුල තියෙන රූල් එක තමයි ඔයාලා දන්නවා. මේ continuous අවස්ථා තුනේදීම ක්‍රියාපදයේ ing ස්වරූපයෙන් තියන්නේ ing form එකෙන්. ඒක වර්තමානද අතීතද අනාගතද කියලා බලාගන්නේ භාවිතා කරන උපකාර ක්‍රියාවෙන්. වර්තමානයේ අපි භාවිතා කරනවා am is are. අතීතයේ was were, අනාගතයේ will be භාවිතා කරනවා. ක්‍රියාපදය සෑම විටම ing form එකෙන් තියෙනවා. අපි එහෙමනම් තවත් වැඩි කතා නොකර බලමු present continuous tense භාවිතා කරන අවස්ථාවන් සරල සිංහලෙන් බලමු ඉස්සෙල්ලා. ඊට පස්සේ අපි ඉංග්‍රීසියෙන් ඒක කියන්නේ කොහොමද කියලා බලමු නේ. අපිට සාමාන්‍යයෙන් වාක්‍යයක් කියන්න ඕනේ. දැන් මම ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. මේ දැන් සාමාන්‍යයෙන් අපි actions that going on at the moment of speaking. ඒ කියන්නේ මේ කතා කරන වෙලාවේ යම් කිසි දෙයක් කරනවා නම් පුතේ අපි භාවිතා කරන්නේ present continuous tense. අපිට simple present tense එක කියන්න පුළුවන් නේද? ඒ කියන්නේ I study English now කියලා. ඒ වුණාට මේක අපිට වඩාත්ම මේ මොහොතේ අපි කර ඉන්න දෙයක් නේ. ඒක වඩාත් ගැලපෙන ගොඩාක් දුර present continuous tense permanent action වලටත් ගන්නවල නේද? මම ඉන්නේ උදාහරණයක් විදියට I live in Colombo, I live in Kandy. කියන්නේ මම ස්ථිර වශයෙන් පදිංචි වෙන නුවර කොළඹ විතර I am living
Colombo these days මේ දවස්වල මම ඉන්නේ කොළඹ ඉන්නේ. එතකොට ඒක අර తాවකාලික ඇක්ෂන් එකක් නෙනේ. ඉතින් ඒතන වෙනසක් තියෙනවා මම පස්සේ පැහැදිලි කරන්න. ඉතින් ඇත්තටම දැන් සිද්ධ වෙන දෙයක් කියලා පැහැදිලි කරන්න අපිට present continuous tense ගන්න පුළුවන්. මම දැන් ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. I am studying English now. එතකොට සුපුරුදු පරිදි ක්‍රියාපදයේ ing උනා studying උනා. I එක am කියන උපකාරපදේ ආවා. එහෙනම් I am studying English now. දැන් මම ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. ඒතර ඇය මොකද්ද කරන්නේ? ඇය දැන් කුස්සිය උයනවා. දැන් වෙන දෙයක්. එහෙනම් අපිට කියන්න පුළුවන් she is cooking in the kitchen now. she is cooking in the kitchen now කියන්න පුළුවන්. ඒ වගේම අපිට මෙන්න මේ දවස් තුල යමක් කරනවා නම් මේ දවස් වල කියන්නේ මේ අපිට සාමාන්‍යයෙන් ඒක කෙටි කාල පරාසයක්නේ. මේ දවස්වල මේ සතියේ මේ දවස්වල අන්න ඒ වගේ කෙටි කාල පරාසයක් තුළ යමක් කරමින් තිබෙනවා නම් කරමින් සිටිනවා නම් ඒ දේ භාවිතා කරන්නත් අපි present continuous tense භාවිතා කරනවා. අපි ඒකට කියනවා temporary actions. ඒ කියන්නේ actions happening for a short period of time. actions happening for a short period of time. කියන්නේ කෙටි කාලයේ අවස්ථාවක් සඳහා සිද්ධ වෙන දේවල්. අපි උදාහරණයක් බලමු. මේ දවස්වල ඔහු ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. He is learning English these days. මේ දවස්වල ඔහු ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. අපිට කියන්න පුළුවන් මේ සතියේ ඕන් මගේ මාමලා ගෙදර නැවතිලා ඉන්නේ. මේ දවස්වල ඕන් මගේ මාමලා ගෙදර තමයි නැවතිලා ඉන්නේ. එතකොට අපිට කියන්න පුළුවන් they are staying at my uncle's house this week. මේ සතිය ඕන් ඉන්නේ මගේ මාමලා ගෙදර. stay කියන්නේ නැවතිලා සිටිනවට. ඉතින් අර they කියන්නේ බහුවචනයක් නිසා ආවා. stay වලට ing ආවා. staying උනා. they are staying at my uncle's house this week. මේ සතිය ඕන් ඉන්නේ මගේ මාමලාගේ ගෙදර. ඊට පස්සේ අපිට කියන්න පුළුවන් අර සාමාන්‍යයෙන් මේ දවස්වල යායලා පරිගණක කෝස් එකක් කරත් නැහැ. දවස්වල යායලා කම්පියුටර් කෝස් එකක් කරා. අපි එහෙම කියන්නේ නේ. සිංහල ඉංග්‍රීසි කවලම් කරන සාමාන්‍යයෙන් කතා කරන්නේ. එතකොට ඒක සිංහලෙම ගොත් මේ දවස්වල වුන් පරිගණක පාඨමාලාවක් හදාගන්නවනේ. ඒතර ඒකත් අපිට ගන්න පුළුවන් මේ present continuous වලින්. මම කියවනේ කෙටි කාල පරාසයක් තුල මේ සතිය වෙන්න පුළුවන්, මේ දවස්වල වෙන්න පුළුවන්. ඒතකොට අපිට කියන්න පුළුවන් they are following a computer course these days. ඕන් මේ දවස්වල පරිගණක පාඨමාලාවක් හදාගන්නවා. දුවේ පුතේ පැහැදිලි ඇතිනේ මේ දැන් සිද්ධ වෙන ක්‍රියාවක් සහ මේ කෙටි කාල පරාසයක් තුල මේ දවස්වල මේ සතියේ සිද්ධ වෙන දෙයක් භාවිතා කරන්නත් අපි present continuous tense භාවිතා කරනවා. හරි නේද? ඊළඟට පුතේ අපි ඔය future plans කියන්නේ අනාගතේ අපි සැලසුම් කරන තින් දේවල්. ඒ කියන්නේ දැන් we have already decided something අප මොනවා හරි දෙයක් දැන් තීරණය කරලා තියෙන දේ මේ වෙන විට උදාහරණයක් විදිහට දැන් අපිට කියන්න පුළුවන් ලබන ඉරිදා අපි අනුරාධපුර යනවා. ඒක දැන්ටමත් අපි තීරණය කරලා ඉවරයි. ඒක future plan එකක් නේ. ඒක near future. දුර අනාගතයේ සිද්ධ වෙන දෙයක්. ඒ වගේ අවස්ථාවලට අපිට භාවිතා කරන්න පුළුවන් present continuous tense නේ. we are going to Anuradhapura next Sunday. කියන්නේ හෙට අපේ මාමා අපේ ගෙදර එනවා කියලා අපි දන්නවා. හෙට මේ නුදුරු අනාගතේනේ හෙට කියන්නේ. ඒකවත් අපිට present continuous tense ගන්න පුළුවන්. My uncle is coming to our home tomorrow. පැහැදිලිද නේද? ඊළඟට අපිට ගන්න පුළුවන් සාමාන්‍යයෙන් වෙනස් වෙන අවස්ථාවල් සහ වර්ධනය වෙන අවස්ථාවල් සඳහා මොනවද කියලා පැහැදිලිව උදාහරණ වලින් ඔයාලට දැන් changing or developing situations කියන්නේ කාලගුණය දවසින් දවස වෙනස් වෙමින් තිබෙනවානේ. එතකොට අපිට කියන්න පුළුවන් the weather is changing day by day. ඊළඟට ගන්න පුළුවන් අපිට ඔහුගේ ඉංග්‍රීසි ඉතා සෙමින් වර්ධනය වෙනවා. ඔහුගේ ඉංග්‍රීසි ඉතා හැමින් තමයි වර්ධනය වෙන්නේ. Her English is improving slowly. slowly කියන්නේ adverb එකක්, ක්‍රියා විශේෂණ පදයක්. කියන්නේ ඇයගේ ඉංග්‍රීසි improve කියන්නේ වැඩි දියුණු වෙනවා. improving දැම්ම අපි continuous නිසා. Her English is improving slowly. ඊළඟට අපිට ගන්න පුළුවන් repeated actions කියන්නේ නිරන්තරයෙන් නැවත සිද්ධ වෙන ක්‍රියා. ඒ කියන්නේ often showing annoyance. ඒ කියන්නේ often showing annoyance කියලා කිව්වේ සාමාන්‍යයෙන් අපි යම් කිසි චෝදනාත්මක අයුරින් ද්වේෂ සහගත අයුරින් වගේ සාමාන්‍යයෙන්
යමක් ප්‍රකාශ කරනවා නම් අපිට ඒක ගන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපිට ගන්න පුළුවන් ඔහු නිතරම වගේ වැඩට එන්න පරක්කු වෙලා. සාමාන්‍යයෙන් අපි ඔෆිස් එකකින් වැඩ කරනවා නම් අපි කියනවා නිතර සාමාන්‍යයෙන් අපි දෙන්නේ කතා කරගෙන ඉන්නවා අරයා නිතරම වැඩට එන්න පරක්කු වෙලානේ. අන්න ඒ වගේ නිකන් එච්චර නිකන් අර නෙගටිව් නිකන් මූඩ් එකක් නේ තියෙන කතා කරන්නේ නිකන් පොසිටිව් මූඩ් එකක් නෙමෙයි නේ නිකන් අන්න ඒ වගේ අවස්ථාවල අපි ගන්නවා present continuous tense. He is always coming late to work. He is always coming late to work කියලා ගන්න පුළුවන්. ඊළඟට අපිට කියන්න පුළුවන් අය වැඩ කරන වෙලාවල් වලදී නිදා ගන්නවා. කියන්නේ work hours කියන්නේ වැඩ කරන වෙලාවල් නේ වැඩ කරන පැය ගණන්නේ. අපිට කියන්න පුළුවන් මෙහෙම she is frequently sleeping during work hours. She is frequently sleeping during work hours. Frequently කියන්නේ නිරන්තරයෙන් කියන එක. නිරන්තරයෙන් නිතරම වගේ කියන ඇඩ්වර්බ් එක. ක්‍රියා විශේෂණ පදේ. අපිට ඒ වගේ දාන්න පුළුවන්. ඉතින් අපිට සාමාන්‍යයෙන් ඒ වගේ තවත් වචනයක් තියෙනවා. ඒකට අපි භාවිත කරනවා constantly. Constantly කියන්නේ frequently, always කියන්නේ එක සහ සමාන වචන ටිකක්. නිරන්තරයෙන් නිතරම කියන ඇඩ්වර්බ් ටික. ක්‍රියා විශේෂණ පද ටිකක්. ඉතින් අපි ඔන්න ඔය විදිහට තමයි අපි present continuous tense භාවිතා කරන්න අවස්ථාව. The usage of present continuous tense. වලට ඒක පැහැදිලි ඇති. ඉතින් අපි දැන් මම ඔයාලට කියලා තියෙනවානේ අපි මොන දේ කරන්නත් නේ. දැන් අපි භාෂාවක් ඉගෙන ගන්නේ oral skill එක. oral skill එක කියලා කියන්නේ අපිට කියන දෙයක් තේරුම් ගැනීමේ හැකි. සාමාන්‍යයෙන් අපි listening කියලා කියනවානේ. අහලා යම් කිසි දෙයක් තේරුම් ගැනීමේ හැකියාව වෙන්නත් ඕනි. ඊළඟට අපිට කතා කරන්න හැකියාව වෙන්නත් ඕනි. writing skill එක අපිට සිංහලෙන් හිතන දෙයක් නිවැරදිව ඉංග්‍රීසියෙන් ලිවීමටත් අපිට හැකියාව තියෙන්නත් ඕනේ. reading skill එක ඒ කියන්නේ ලියලා තියෙන දෙයක් කියවලා තේරුම් ගැනීම හැකියාව තියෙන්නත් ඕනේ. මේ හැම දෙයක්ම වෙනවා අපිට නිවැරදිව ඉංග්‍රීසි ව්‍යාකරණ ඉගෙන ගත්තට පස්සේ. එහෙනම් අපිට දැන් විශේෂයෙන්ම ඉංග්‍රීසි කතනයේදී අපිට අවශ්‍ය වෙනවානේ වාක්‍යයක් හතරකට භාවිතා කරන්න. ඒ කියන්නේ යථාර්ථ වාක්‍ය, ඊළඟට ප්‍රශ්නාර්ථය, නැතාර්ථ ප්‍රශ්නේ. මම උදාහරණ දෙකක් දෙන්නම් ඔයාලට. මේක ලේසි simple present tense වගේ නෙවෙයි. මේක ලේසි. මොකද අපි ප්‍රශ්නයක් හදනකොට සහ නැතාර්ථය ප්‍රකාශ කරනකොට නැතාර්ථයෙන් ප්‍රශ්නයක් හදනකොට අපි මේ වගේ අවස්ථාවල ගන්න උපකාර ක්‍රියාවනේ පිළිහිටට ගන්න. දැන් අපි මෙහෙම උදාහරණයක් ගන්න පුළුවන්. ඔබ අඬනවා. මේ තමයි positive form එක. ඒ කියන්නේ යථාර්ථ වාක්‍ය. You are crying. ඔබ අඬනවද? ප්‍රශ්නයක්. උපකාරක පදේ මුලට ගත්තන් හරි. Are you crying? ඔබ අඬන්නේ නැහැ. You are not crying. ඔබ අඬන්නේ නැද්ද කියලා අහනවා නම් are not කෙටි වෙලා aren't හැදෙනවා. aren't you crying? එහෙනම් ප්‍රශ්නයකට ප්‍රශ්නයක් එකතු වෙනවනේ. එහෙනම් අපිට ඇයි ඔබ අඬන්නේ කියලා ඇහුවොත් අර ආ වලට දාන්න පුළුවන් why නේ. Why are you crying? ඇයි ඔබ අඬන්නේ නේ. ඒ ටික ආය බලා ගන්නකෝ. You are crying. Are you crying? You are not crying. Aren't you crying? Why are you crying? හරි. අපි ගමු ඒක වචන අවස්ථාවක් ගමුනේ. ඒක වචන අවස්ථාවක්. ඇය ලිපියක් ලියනවා. ඒක ගමු අපි. She is writing a letter. ඒ කියන්නේ positive form එක. is කියන එක මොනට ගත්තා? is she writing a letter? ඇය ලියුමක් ලියනවද? ඒ කියන්නේ interrogative form එක නැත්නම් question form එක ප්‍රශ්නාකාරය. She is not writing a letter. ඇය ලියුමක් ලියන්නේ නැහැ. ඒ කියන්නේ negative form එක නැතාර්ථ වාක්‍ය. is not කෙටි වෙලා isn't වෙනවා. isn't she writing a letter? ඇය ලියුමක් ලියන්නේ නැද්ද? නේ හරි. ඇයි ලියුමක් ලියන්නේ කියලා අහුවොත් අපිට කියන්න පුළුවන් why is she writing a letter? අන්නේ විදිහට අපිට මේවා හදා ගන්නත් පුළුවන්. හරි. ඔයාලට දැන් present continuous tense කියන්නේ මොකක්ද කියලා මගේ මේ වීඩියෝ එක ආපස්සට ගිහිල්ලා බලන්න. එතකොට ඔයාලට present continuous tense කියන අපි කලින් ඉගෙන ගත්තට වඩා යමක් පැහැදිලි වෙන්නේ නැති කියලා මට විශ්වාසයක් තියෙනවා. හරි. එහෙමනම් අපි දැන් ඉගෙන ගත්ත මේ present continuous tense වලින් වාක්‍ය ටිකක් බලමු. හරි නේද? දැන් මම කතන්දර පොතක් කියවනවා. දැන් මම කතන්දර පොතක් කියවමින් සිටිනවා කියලා තමයි මේකේ
සමාන්තර හරිම තේරුම. නමුත් අපි දන්නවනේ දැන් එහෙම කියවමින් කියන්න ඕනේ නැහැ. අපි දන්නවනේ ඒක මේ වෙලාව වෙන දෙයක් කියලා. ඒකයි මම කියන්නේ දැම්මම කතන්දර පොතක් කියවනවා. අපිට ගන්න පුළුවන් I am reading a storybook now. I am reading a storybook now. ඊට පස්සේ අපිට කියන්න පුළුවන් ඇයගේ යහළුවාට ලියුමක් ලියනවා. ඇයගේ යහළුවාට ලියුමක් ලියනවා. මේ දැන් සිද්ධ වෙන දෙයක් නෙමෙයිනේ. ඒතර අපිට කියන්න පුළුවන් she is writing a letter to her friend. She is writing a letter to her friend. ඊට පස්සේ අපිට කියන්න පුළුවන් මේ වෙලාවේ මේ මොහොතේ ඇය රූපවාහිනිය නරඹනවා. මේ මොහොතේ ඔහු රූපවාහිනිය නරඹනවා. අපිට කියන්න පුළුවන් he is watching television at the moment. He is watching television at the moment. මේ මොහොතේ මේ වෙලාවේ ඔහු රූපවාහිනිය නරඹනවා. ඊට පස්සේ අපිට කියන්න පුළුවන් ඔවුන් පිට්ටනියේ ක්‍රිකට් සෙල්ලම් කරනවා. ඔවුන් පිට්ටනියේ ක්‍රිකට් සෙල්ලම් කරනවා. They are playing cricket in the ground. They are playing cricket in the ground. ඔවුන් පිට්ටනියේ ක්‍රිකට් සෙල්ලම් කරනවා. මේ දවස්වල අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. මේ දවස්වල අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නවා නම් we are studying English these days. We are studying English these days කියන්න පුළුවන්. මගේ අම්මා කුස්සියේ රැයට උයනවා. මගේ අම්මා කුස්සියේ රැයට උයනවා. My mother is cooking dinner in the kitchen. My mother is cooking dinner in the kitchen. ගුරුතුමා පාඩම පැහැදිලි කරනවා. මේ දැන් සිද්ධ වෙන දෙයක් හිතන්න. The teacher is explaining the lesson. The teacher is explaining the lesson. ඊළඟට අපිට කියන්න පුළුවන් සිසුන් බොහොම උනන්දුවෙන් පාඩමට සවන් දෙනවා. නැත්තම් සිසුන් බොහොම උනන්දුවෙන් ප්‍රවේශමෙන් සවන් දෙනවා. The students are listening carefully. The students are listening carefully. ඊට පස්සේ අපිට කියන්න පුළුවන් පරිගණකයක් භාවිතා කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්නවා. She is learning how to use a computer. How to කියන්නේ කොහොමද කියලා. She is learning how to use a computer. ඊට පස්සේ කියන්න පුළුවන් මේ මොහොතේ මේ වෙලාවේ ඔහු දුරකථනයෙන් කතා කරනවා. අපිට කියන්න පුළුවන් he is talking on the phone at the moment. He is talking on the phone at the moment. ඔයාලට ඉතින් මේකත් නැවත ආපස්සට වීඩියෝ එක රිවයින්ඩ් කරලා බලන්න. එතකොට ඔයාලට තවත් මේක හරියට පැහැදිලි වෙවි. හරි. එහෙනම් දැන් අපි present continuous tense වල rules ඉගෙන ගත්තා. ඒක භාවිතා කරන අවස්ථාවල්, the usage of present continuous tense ඉගෙන ගත්තා. ඊළඟට අපි අර වාක්‍ය ටිකක් ඉගෙන ගත්තා. ක්‍රම හතරක් ඉගෙන ගත්තා. ඒ කියන්නේ අපි ගත්තා positive form එක, interrogative positive form එක, යථාර්ථ වාක්‍ය interrogative form එක, ප්‍රශ්නාකාරය negative form එක, නැතාර්ථ වාක්‍ය negative interrogative form නැතාර්ථ ප්‍රශ්නය ඉගෙන ගත්තා. ඊට පස්සේ අපි වාක්‍ය ටිකකුත් ඉගෙන ගත්තා. අපි දැන් බලමු writing skill එක පොඩ්ඩක් බලමුකෝ. එහෙනම් මේ present continuous tense වලින් විතරක් පොඩි ඡේදයක් මම ඔයාලට දෙන්නම්. ඔය ඉස්සරහ තිරේ තියෙනවා. ඒ කියන්නේ ඉගෙන ගත්ත ටිකෙන් දැන් ඔයාලට ටෙක්ස්ට් එකක් ලියන්නත් පුළුවන්. අපි බලමු එහෙනම් ඒක. busy evening කියලා මම නම් කරන්නම්කෝ ඒක. ඒ කියන්නේ කාර්යබහුල සන්ධ්‍යාවක් කියන එකනේ. එතකොට අපි ගන්න පුළුවන් it is evening now. It is evening now. දැන් මේ සන්ධ්‍යා කාලේ නැවිලා තියෙන නේද? ඒකයි එහෙම කියන්නේ. I am sitting in my living room. මම මගේ විසිත කාමරේ නැත්තම් මම ශාලේ වාඩි වෙලා ඉන්නවා. My mother is cooking in the kitchen. මගේ අම්මා කුස්සියේ උයනවා. My father is reading a newspaper. මගේ තාත්තා පත්තරයක් කියවනවා. My sister is doing her homework. මගේ අක්කා නැත්තම් නංගි පාසල් වැඩ නැත්තම් ගෙදර වැඩ කරනවා. ළඟට කියනවා some children are playing cricket. You can outside some children are playing cricket. එළියේ සමහර ළමුන් ටිකක් සමහර ළමයි ටිකක් ක්‍රිකට් සෙල්ලම් කරනවා. We are watching television together. අපි එකට ඉඳන් රූපවාහිනිය නරඹනවා. එකට රූපවාහිනිය නරඹනවා. Everyone is enjoying the evening. මේ සන්ධ්‍යා කාලේ හැම කෙනාම විනෝදයෙන් ඉන්නවා. හරි නේද?
ආයවතාවක් බලන්නකෝ. A busy evening. It is evening now. I am sitting in my living room. My mother is cooking in the kitchen. My father is reading a newspaper. My sister is doing her homework. Outside, some children are playing cricket. We are watching television together. Everyone is enjoying the evening. හරි මම හිතනවා ඔයාලට present continuous පාඩම වර්තමාන තත්කාලීන පාඩම හොඳින් තේරුම් ගන්න ඇති කියලා මම හිතනවා. නැවත නැවතත් හරියට ඔළුවට අවබෝධ වෙනකන් ඔයාලා දුවේ පුතේ මේ පාඩම ආපස්සට යවලා බලන්න. එහෙනම් අමතක නොකර ඔයාලා මේ channel එක New Eagle Vision channel එක subscribe කරන්න. මොකද මම හැම පාඩමක්ම ඔයාලට අරන් එන්නේ මේ channel එක ඔස්සේ මේ නාලිකාව ඔස්සේ. ඒක නිසා ඔයාලට මම පාඩමක් upload කරපු ගමන් ඔයාලට ඒක ඔයාලා ළඟට එනවා. ඒක නිසා මේක subscribe කරගෙන යන්න. අපි එහෙමනම් ඊළඟට හම්බ වෙමු තවත් වර්තමාන කාලයකදී. දැන් වර්තමාන කාල අවස්ථාවල් දෙකක් අපි ඉගෙන ගත්තා. simple present tense ඉගෙන ගත්තේ නැත්නම් බලන්න මගේ වීඩියෝස් වල තියෙනවා. අද present continuous tense ඉගෙන ගත්තා. ඊළඟට අපිට ගන්න තියෙන්නේ present perfect tense. ඒ කියන්නේ පුතේ පූර්ණ වර්තමාන කාලය. පූර්ණ වර්තමාන කාලය. අපි සාමාන්‍යයෙන් කියන්නේ මම මේ පොත දෙපාරක් කියවලා තියෙනවා. මම මේ පොත දෙපාරක් කියවලා තියෙනවා. අපි අනුරාධපුරේ ගිහිල්ලා තියෙනවා. අපි නුවර ගිහිල්ලා නැහැ. අන්න ඒ වගේ වාක්‍යයක් ඉගෙන ගන්න කොහොමද කියන එක අපි ඊළඟ කාල අවස්ථාවේ present perfect tense එකෙන් ඉගෙන ගමු. එහෙමනම් පුතේ ඔයාලට මම හැමදාම කියනවා වගේ සුබම සුබ අනාගතයක්. I wish you a bright future.